දැන් මං ආව මීවදයක් බලන්න. බලමු අපි මීමැස් සෙට් එක කියලා පොඩි විතක් ඇනගන්න පුළුවන් විදිහට. මේ තියෙන මීමැස්සුන්ගේ වදේ. මීවදේකි ජීවිතේ මීපැණි පිරීලා තියෙන්නේ මත්තිලා ගුමුණද දීලා මෙතන ආච්චිලා ගෙවල් හැපෙන්න තමයි හයිවේ කියන්නේ. හයිවේ කි වාහන සද්ද තමයි එන්නේ. මේ කලේ ඇතුළේ තමයි මීමැස්සට ගිහින් හිටපු ගමන් එළියට එනවා. ඕනට අඩගන්න හොඳද? I'm trying මේ to මම visit පාරේ my ආච්චිලා ගෙවල් grandmother පැත්තට on the යනවා. road. එහාට තුවාලයක් තියෙන Trying සමහරවිට to මේ සමහරවිට bring පොඩ්ඩක් වීඩියෝ some කරලා තියෙන color. තමයි ෂේප් එක ගිය උඩ කරදරයක් නෑ. Okay. Bye. කියන්නේ මේ ගංගා අතර තියෙන වේලක් දිගේ කුකුළු මුක්කවට පාරේ ඉන්නවද කියලා බලන්න යනවා. මම මොනවද අපිට හම්බෙන්නේ කියලා. පිළිබඳව තව කුරුල්ලෙකුගේ දෙපැත්තකට ගියා. මම දන්නා මේකට පෙනුනාද කියලා. ඉස්සරහා හරකෙක් ඉන්න අපේ දිහා බලාගෙන. උන් අතන ගහේ ඉන්න කුරුල්ලෙක්. මේ වීඩියෝ කරද්දී අපේ පිටිපස්සේ ඉන්න කුරුල්ලෝ කොයි වෙලාවෙත් යනවා. අනේ මන්ට අපි කැමරා කරන් එහාට වෙන පැත්තට ගිහින් තාම එන ආසලක දුන්නේ ඉතින් කුරුල්ලොත් අපිට දවස ලස්සනට සබාදාමත් එක්ක කතා කරගෙන තමයි අපේ අයිඩියා එක. ආවු තියෙන අපි හරවන පැත්තෙන් කුරුල්ලෝ වෙන පැත්තකට යනවා. ඉතින් මෙතනට කුරුල්ලෙක් ආවා. මේ නෝනද කියලා හිතා ගන්න බෑ. අවුව මගේ මුණටම වැටෙන්නේ. ආයි වෙන පැත්තකින් තව කුරුල්ලෙක් ගියා.
මේ තමයි අපේ පාත් එක. පාලනයකින් නෑ. නඩාගේ කුරුල්ලෝ අප්පට හිරියකෝ කන්නකින් කුරුල්ලෝ යන අපිට පේන්නේ. ඊටම මෙන්න මෙතන ඉන්නේ. අන්න හරි. දැක්කද? මේ හරි ඉඳපු කුරුල්ලෝ අපේ වටෙන් පියාඹලා ගියා. කැමරාව ඉස්සරහින් බොහොම පොඩ්ඩ දෙනයි කි. අපි දැන් පහ අපස්සට යනවා. අපි යනවා කකුල් දින හොද ගන්න කකුල් දින මාඩ පිටින්. අපි අර දුරට දැක්ක හරක දැන් ඇවිල්ලා ඉන්නේ මේ ළඟට. අපි බලමු ගෙන් අහලා මේ පැත්තේ විස්තර. මොකද මෙහෙ ඉඳන් කරන්නේ? ඌට කන්න බොන්න හැම හොඳට තියෙනවද? වතුර එහෙම හොඳයිද? උම්බෑ උම්බෑ අපිත් එක්ක කතා කරන්නේ ඌට කන්න ඕන. අපි යන ඌට කන්න ඉන්න දේ පාඩු. මෙතනින් ඇතුළට ගියාම හරි ලස්සනයි. ගඟයින්ට වාඩි වෙන්න පුළුවන්. අපට සිරන්න බඩු කෑල්ලක් දැස්සා. මම හිතන්නේ තාලගේ කබඩේ කඩුමක් කරගෙන නැතිකින් බුල්ලුවන්න මේ හැටියට. මොකද කියලා අපිට බලා ගන්න පුළුවන් නේද? අපට සිරන්න අරු පිස්සු කිරින්න ගත්තා. මුතු පාට වටයක් පැම්මා. ඌට ලෙඩක්ද කියලා මම දන්නේ. බලමු උඩ පයින් මොකද කියලා. අපි දෙන්නට ඇවිල්ලා යන්නොත් තමයි ආතල් එක පාටම පිස්සෙක් වගේ උඩ පයින්න ගන්න. වැඩි රංගන එක හොඳ නෑ වගේ උන්ට. හරිම ලස්සන ඒරියා එකක් තමයි මේක. කට්ටිය කීක දේවල් ගහක් තියෙනවා මෙතන. මම හරි ආසයි මෙතනට ඇවිල්ලා තනියම ඉන්න මේ ගඟ දිහා බලාගෙන. මම දවසකට ගොඩක් වෙලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ ගමේ තියෙන මං ආසම තැනක් තමයි මෙතන. අද දවසේ අපි වීඩියෝ ඉවර කරන්න මෙන්න මේ ඒරියා එකේ මේ අපේ ගෙවල් පිටිපස්ස හරිය. පාට ආසනයිද? ඉර බයින වෙලාවට එහෙම සන්සෙට් එකකින් බලන්න මේ හරිය මාරුනේ.
වගේ පරිසරයක ඉඳලා තමයි මං එන්නේ. මාසේ වැඩි දවසක් මෙතන වැඩ කරලා මාසෙට දවස් 4ක් වගේ නිවාඩු තියෙන්නේ. ඒ 4 දවසක් 2ක් වගේ තමයි මෙහෙම ඇවිදලා ගමුවට ගිහලා අතල්ලක ඉන්න හම්බෙන්නේ. ඒ වගේ දවසක ඔන්න ඔයගොල්ලන්ට දන්න වීඩියෝ එකක් ගත්තා. Bye. See you again.